මෙතනම අනුත්‍යාව උභයෝපකාරාම පුරාණ මහාවිහාරස්ථානයේ සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනේ දැසන විශේෂ ධර්ම දේශනාව පැවැත්වීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා වැඩම කොට වදාළ ගෞරවනීය නායක හමුදුරන් වහන්සේ විහාරාධිපති හමුදුරන් වහන්සේ එදිනුත් සියලු දායක පින්වතුන් මෙහෙනුත් මේ අවස්ථාවේ පිළිගැනීමට බලාපොරොත්තු වෙනවා. වන්දනාවේ අපේ නායක හමුදුරන් වහන්සේව පිළිතුරු තමුතුලින් හඳුනා දෙන්නට අවශ්‍ය කරන්නේ නැහැ. අපේ රටේ විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ නමක් විදියට කවුරුත් දැනගන්න වගේම අපේ පිළිතුරු කවුරුත් බොහොම ආදරය කරන කරදර නායක හමුදුරන් වහන්සේ නමක් මහා විහාරාධිපතික ශ්‍යාමපාලේ මහානිකායේ මණ්ඩල විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපති ज्येष्ठ महाचार्य අවසරයි අපේ අගලකර සිරිසුමන නායක හමුදුරන් වහන්සේ මේ අවස්ථාවට සිටිනවා. විහාරස්ථානයේ මෙලිකතර හමුදුරන් වහන්සේ විරුත් සියලු දායක පිළිතුරු දෙනුත් වහන්සේලා ගෞරවණීයව පිළිගැනීමක් විදියට ගෞරව සාකාරයක් පවත්වනවා. විහාරස්ථානයේ අධ්‍යක්ෂතාව සභාවට ප්‍රසිද්ධවා උන්වහන්සේ වැඩම කරවා ගැනීමට භාග්‍ය ලැබීම පිළිබඳව අපි කවුරුත් මේ අවස්ථාවේ සතුටු වෙන අතර උන්වහන්සේට තුන් රත්නත්‍රයේ ආශිර්වාදයේ සැලසේවා නිදුක් නිරෝගී සුවපත් බව සැලසේවා කියලා සාදුකාරය. අද මේ විශේෂ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගන්නේ අපේ ගමේ ඉපදලා ඇතුළු වැඩමුළු පිළියන්ත තුන්ගෝවිල ප්‍රදේශයේ දීර්ඝ කාලයක් ජීවත් වුණු W.E. චන්ද්‍රදාස වික්‍රමගේ මහත්මයාණන් එතුමාගේ බලාපොරොත්තුව පරලෝකගත වුණු තමන්ගේ ආදරණීය ස්වාමී දියණිය අයිරාණී කොළඹගේ මහත්මිය ඇතුළු පරලෝකගත වෙච්ච දෙමව්පියන් ඥාති සිහිපත් කරමින් ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා සිදු කරන්නටයි දෙතුමාගේ පින්කම සඳහා අපේ පිටවගොඩ ඉන්දික පතර මහත්මයාගේ සහායයේ දායකත්වය ලබා ගැනීම පින්කම බොහෝදී සංවිධානය කරනවා. නිසා මේ අවස්ථාවේ අවතර නායක හමුදුරන් වහන්සේට මෛත්‍රී ගෞරවයුක්තව ආරාධනා කරනවා ධර්ම දේශනාව සඳහා ගෞරව සත්කාරය. Namo tassa bhagavato arahato samma sambuddhassa
බුද්දස්ස ඒවං මේ සුතං ඒතං සමයං භගවා සාවත්තියං විහෙරති චේතවනේ ඒකමන්තං නිසින්නං කෝරාජානං පසේනදින් කෝසලං භගවා ඒතදෝ ජාති. නායකයන්ගේ අවසරද අද දවසේ දායකත්වයේ දරන WD චන්ද්‍රදාස වික්‍රමගේ මහත්මයා ඇතුළු ඒ පවුලේ බෞද්ධනි මා මෙතනට රැගෙන ඉන්දික පතිරණ මහත්මයා සහ පවුලේ පින්වත්නි අද අෂ්ටාංග සීලයෙහි යෙදුණු ජාතියේම පුණ්‍යවන්තයෙනි. මීට පෙර දවසක මේ විහාරස්ථානයේ ධර්ම දේශනාවකට පැමිණි බව ජලාශය දැක්කහම මතක් වුණා. ඒක තමයි සංකේතයක් හැටියට මට මතකයේ තිබෙන්නේ. එදා එනකොට මෙහිම ශාලාවක් තිබුණේ. අර ශාලාවේ තමයි අපි දැන් බණ කියන්නේ නැත්තේ. හරිම රමණීය ධර්ම ශාලාවක්. හරිම ලස්සන දැකුම් කළු දෙවුරම් මේලත් මෙහෙම වෙන්නේ කියලා අපට කල්පනා කරන්න පුළුවන්. උපුල් විද්‍යා දිසානායක අනුස්මරණ ධර්ම මන්දිරයේ කියන හැම බණ පදයක් පාසා උපුල් විද්‍යා දිසානායක මැතිණියට මේ පිළිගන්න වේවා. අද උදුවම් මාසයේ පුරපසළොස්වක පොහොය දවස වර්ෂයේ අවසාන පොහොය දවස සිංහල සංස්කෘතියේ සමාරම්භය සිදු වූ දවස. ඒක කොහොමද වුනේ? මේ තුනාඳුරෝ ධර්මයේ ගැන දුන්නා. මේ මහරහතන් වහන්සේ පොසොන් පොහොය දවසේ අපිට ධර්මයේ ගැන දීලා මේ රටේ වැසියෝ ඒ ධර්මයට අනුව හැට ගැහුණු ජාතියක් බවට පත් කළා. මේ කාන්දරු දැනගෙන හිටියා ධර්මයේ රැඳෙන්නේ නැහැ සංස්කෘතියක් නැහැ කියලා. ඒකේ තාමනේ ධර්මයේ රැඳෙන්නේ නැහැ සංස්කෘතියක් නැත්තා. මේ දුකාමුදුරුවත් එක්ක රටවල් 9කට කියපු ධර්ම දූතයෝ ඉන්නවනේ. ධර්මාශෝක රජතුමාගේ ධර්ම දූත ව්‍යාපාර අනෙක් රටවල් 8ේම ධර්ම පිළිගියේ නැහැ. නොපීඩන හේතුව ඒ ධර්ම දූතයෝ සංස්කෘතිය අරගෙන ගියේ නිසා. මේ දුකාමුදුරුවෝ දැනගත්තා සංස්කෘතිය පිළිතුවන්න ඕනේ ධර්මය රැඳෙන්නේ. අද උනත් මේ සංස්කෘතිය. මේ තමයි සංස්කෘතිය. මේ සංස්කෘතිය තිබුණා බණ පොත තියෙන්නේ අල්මාරියේ. එච්චරයි. දැන් අපි ඒ අල්මාරියේ තිබුණු බණ පොත එළියට අරගෙන සංස්කෘතියක් එක්ක ලස්සන කරගෙන. එතකොට මේ සංස්කෘතියේ උරුමය අද තමයි ලැබෙන්නේ. ඒක අපට උරුම කළේ සංගමික දෙරණිය. සංගමික දෙරණිය ශ්‍රී මහා බෝධියත් එක්ක මේ සංස්කෘතිය උරුම කළා. බෝධිය නැති පන්සලක් නැහැ. බෝධිය අපේ
අපේ සංස්කෘතියේ මූලය. අපිට නැතුවම බෑ. ලෝකෙ මේ තරම් වන්දනයට ලක්වෙච්ච වෙන වෘක්ෂයක් නැහැ. අපි නම් වැටවල් හදලා බෝධියට නම් දෙනවා, බෝධිය වන්දිනවා. පින්වත්නි, බෝධියත් එක්ක 18 කුලයක විවිධ සංස්කෘතීන් අකුරු ලියන කුලයේ අය අකුරු සංස්කෘතිය අපට දුන්නා. ගෘහ නිර්මාණ කරපු අය ගොඩනැගිලි හදන හැටි කියලා දුන්නා. මූර්ති ශිල්පියෝ මූර්ති කරන හැටි කියලා දුන්නා. ප්‍රතිමා හදන හැටි. කැටයම් ශිල්පියෝ කැටයම් හදන හැටි කියලා දුන්නා. නර්තන ශිල්පියෝ නටන හැටි කියලා දුන්නා. ගාන්ධර්ව ශිල්පියෝ සින්දු කියන හැටි කියලා දුන්නා. හරිම ලස්සන සංස්කෘතියක් බුදුදහම පසුබිමේ ගොඩනැගෙන අද වගේ දවසක ජයශ්‍රී මහා බෝධියත් එක්ක සංගමිත්‍රණිය අපට ඉඩකඩ හදලා දුන්නා. ඉතින් ඒක නිසා බුදුන් පොය යන සංස්කෘතියේ උරුමය ශ්‍රී ලංකාවට ලබන දවස හැටියට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් එවැනි දවසක උදෑසනක මේ ලස්සන ධර්මශාලාවට ඔබට රැස් වෙලා මම හිතන්නේ මොනතරම් අසිරිමත් ලෙස ආගමනුකූල ජීවිත ගොඩනගා ගන්න වටපිටාව ඇදලා තියෙනවා. අද මට මේ ආරාධනාව සිදු කළේ මේ ඉන්දික පතිරණ මහත්මයා. එතුමා මේ ප්‍රදේශයේ ජීවත් වෙන තරුණ මහත්මයෙක්. එතුමා බන්දේගම තෙලිකඩ ප්‍රදේශයේ මුල්ගම් ඒ ප්‍රදේශයේ බොහෝම හොඳට හැදිලා වැඩිලා තරුණයෙක් හැටියට මේ පළාතට ඇවිල්ලා ස්වයංව කාගේවත් උදව්වකින් තොරව දියුණු වෙලා බොහෝම පිළිදහම් කරන තරමයි. එතුමා ව්‍යාපාරිකයෙක් හැටියට සාර්ථකත්වය දෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා උපයන දේ කොටස් 4කට බෙදලා එක කොටසක් පරිභෝජනය කරන්න, දෙකොටසක් නැවත ආයෝජනය කරන්න, තව කොටසක් පිනට තහමට ආරක්ෂාවට ඉදිරි කරන්න කියලා. අන්න ඒ විදිහට සැලසුම් සහගතව ජීවිතය ගොඩනගාගෙන දියුණුවෙච්ච තරමේ මේ ගමනට වාසිය වුණා. එතුමා තමයි මට මේ ආරාධනාව සිදු කළේ. ඒ අනුව තමයි අද දේශනාවට වැඩෙන්නේ. අද මම ඔබට කියා දෙන්නේ පබ්බතෝපම සූත්‍රය. අහලා තියෙනවා ඇති. අහලා තියෙනවා නම් ඊටත් වඩා හොඳින් අහන්න. එතකොට අහන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. අහන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පඨම නාථ කියන සූත්‍රයේ අහන ක්‍රම පහක් අපට කියලා දීලා තියෙනවා. අහලා ඇති සුතා, තථා, වචසා, පරිචිතා, මනසානුපෙරිහිතා, දිට්ඨියා සුප්පතිවිතා. වැඩිදෙනේ දන්නේ නැති නිසා අන්න ඒ දර්ශනය මත පිළිතලා ධර්ම ශ්‍රවණය කරනම බහුශ්‍රුතේ වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බහුශ්‍රුතේ වෙන්න පුළුවන්. කාරණා පහ තමයි සුතා. අහන්න. ඇහෙන්න නෙවෙයි.
ගොඩලාට ඇහෙන්න දෙන්නේ. ඇහෙන්න දුන්නොත් බෞද්ධයෙක් ඉන්න බෑ. ඒකට කම්පියම අහන්න. සුද්ධා කියන්නේ දත්තා කියලා කිව්වේ දරන්න කියලා. දරන්න කියන්නේ ධාරණය කරන්න. මොකක්ද ධාරණය කියන්නේ? මතකේ රඳව ගන්නලු අපේ ඇතලිය කියන මතකේ රඳව ගන්න. කොහොමද මතකේ රඳවන්නේ? මේකට හරි ලස්සන අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා මහා විද්‍යාඥයෙක්. එතුමා සාපේක්ෂතාවාදය ලොවට හඳුන්වා දුන්නු මහා විද්‍යාඥයා. එතුමා කියනවා මේ ළමයි පන්ති කාමරයක බොහෝ දේ ඉගෙන ගන්නවා. ගුරුවරයෙක්ගෙන් පන්ති කාමරයක බොහෝ දේ ඉගෙන ගන්නවානේ. ඒ පන්ති කාමරේ ඉගෙන ගත්ත දේ එළියට ගියාට පස්සේ අමතක වෙනවා. ඔක්කොම මතක වෙන්නේ අමතක වෙනවා. ඒ අමතක ඉගෙන ගත්ත දේවල් ටික අමතක වුණාම ඒ මතක ඉදිරියක් තියෙනවා. ඉදිරි වෙච්ච දෙයක් තියෙනවලු. අන්න ඒක තමයි ධාරණය. අන්න ඒක තමයි ධාරණය. ආයෙත් මම කියනවා දැන් මේ ධර්මශාලාවේ පෑන් ස්වාමීන් වහන්සේ නොයෙක් දේ ඔබට කියනවා. ඒ කියන දේ ඔබට තව ඊළඟ පැය ඉවරෙනකොට අමතක වෙනවා. හැබැයි අමතක වුණාට පස්සේ කිරියන දෙයක් තියෙනවා. අන්න ඒක තමයි ධාරණය. ඒක තමයි ධාරණය. අනිවාර්යෙන් ඉතිරි වෙන දෙයක් තියෙනවා. අන්න ඒක තමයි දතා. ඇල්බර්ට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයේ හොයාගත්ත මහා විද්‍යාඥයා ධාරණය කියන එකට දුන්නේ අර්ථකථනය අන්නේ. තුන්වෙනි එක වචසා පරිචිත්තා වචනයෙන් පුරුදු කරන්නලු. ඒ කියන්නේ අර මතකයට ගත්ත දේ නැවත මතක් කරගන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් අමතක වෙලා යනවනේ. මතකයට ගත්ත දේ නැවත මතක් කරගත්තේ නැත්නම් කවදාම ඔළුවේ තියෙන්නේ නැහැ. ඒක තමයි පොත් තියාගන්න කියන්නේ ඒකනේ. පොත් තියාගන්න කියන්නේ පොත් ලියාගන්න කියන්නේ දරුවන්ට නෝට්ස් තියාගන්න කියන්නේ ඒකනේ. දරුවෝ ලියාගන්න ඒකනේ. අපි විශ්වවිද්‍යාලේ නම් උගන්වනකොට අපි විනාඩි 15ක් විතර කතා කරලා පස්සේ අපි කියනවා දැන් නායක දෙකක් තියෙනවා. ඒ විනාඩි 15 කීදී මතක් කරගන්න. අන්නේ මතක් කරගන්න තියන්න. එතකොට අර විනාඩි 15 කියුවා ඕනේ නැහැ. ඒක හරිය. ඒ හරිය ලියන්න තමයි ඕනලා කී මතක් කරගන්න. ඒක තමයි වචසා පරිචිතා. හතරවෙනි එක මනසානුපේක්ෂිතා. යබුරින් මෙලේ කරන්නේ. අර ලියාගත්ත එක ආයෙ පාඩම් කරන්නේ. ඒක නැවත නැවත ඊටත් වඩා වැඩි ඒකට තව කරුණු එකතු කරගන්නවා. මනසානුපේක්ෂිතා. තවත් කරුණු එකතු කරගන්නවා. පස්වෙනි එක දිට්ඨියා සුප්පති විද්දා. අන්තිම වෙනකොට තමන්ට පැහැදිලි දැක්මක් තියෙනවා. දිට්ඨිය දැක්ම. සුප්පති විද්‍යා කියන්නේ පිරිසිදු දැක්මක් තියෙනවා. ඒකට අපි ලස්සන වචනයක් දෙනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඒකට බණහන කෙනා කොච්චර ලස්සනට සම්මා දිට්ඨියකට යනවද කියලා සම්මා දිට්ඨියට ගියාම කෙලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නවා. නිවන් මඟ එතනම සකස් වෙනවා. හරිම ලස්සනට.
එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඔය පඨම නාථ කියන සූත්‍රයේදී මේ සුතා දත්තා වචසා පරිචිතා මනසා පෙක්ඛිතා දිට්ඨිය සුපතිවිද්‍යා කියන කරුණු පහ සාකච්ඡා කරලා කියනවා මේ කරුණු පහ හරියට ධර්මයේ භාවිතාවට ගන්න කෙනා බහුසුතේ හැටියට මම හඳුන්වනවා බහුසුතෝති බහුසුතේ වෙනවා බහුසුතය කියන්නේ කවුද කියලා අපි අර්ථකථනය කරනවා බොහෝ ඇසු පිරු තැනෙති පුජ්‍යලයා සිංහල භාෂාවේ බොහෝ ඇසු පිරු තැනෙති පුජ්‍යලයා ඔන්න බලන්න ධර්මශාලාවක අපි බහුසුතයව මතනවා ධර්මශාලාවක අපි බහුසුතයව මතනවා එතකොට හැබැයි මේ කරුණු පහට අනුගත වෙලා ඉතින් විතරයි බහුසුතේ නිකම් වාඩි අල්පසුතේ බහුසුතය කියන්නේ අල්පසුතය මොකුත් නැහැ වාඩි වෙන්නේ කිසි දෙයක් නැහැ කිව්ව මොනවද කියලා නැහැ තමයි කියලා කියන්න හරියට බහුසුතේ කියලා මේ බහුසුතයගේ වටිනාකම ඉතාම වැදගත් सामान्य विश्वविद्यालय के यहाँ तो बहुत सुते हैं नीति विद्यालय के यहाँ नीति परिवर्त बहुत सुते हैं वैद्य विद्यालय के यहाँ वैद्य विद्यालय बहुत सुते हैं परिगणक विद्यालय बहुत सुते हैं एक बहुत सुते द्वारा मैं बहुत सुते विनाश मुखात विनाश මේ බෞද්ධය බෞද්ධ භාවය ධර්මයේ ලබනකොට ජීවිතය හොඳටම තේරුම් ගන්න අවශ්‍යයි. ජීවිතය හැදෑරුම් බෞද්ධ භාවයක් මෙතනදී ජීවිත පරිඥානය ඇති කරගන්න බෞද්ධ භාවය. එදින ලබන බෞද්ධ භාවය විෂය ඥානය විතරයි. ඒක නෙමෙයි नीति है नीति पिंपल बहुत है वैद्य विद्या है वैद्य विद्या पिंपल गणित है गणित शास्त्र है में शास्त्र है जीवित पिंपल शास्त्र है मम में कहते कोटि विदर्शन तो क्या है ना विदर्शन तमन बाकी मास देकर तुन करके මාස 3කට තාම මාස 3යි මා සේවය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටිය සහෝදරයෝ දෙන්නේ ශිෂ්‍යයා අයියා නම් අයියා අවසන් වසරේ ගෙන ගත්තේ එයාට තව මාස 6යි විශ්වවිද්‍යාලයේ පිට වෙලා දොස්තර කෙනෙක් වෙන්නේ නම් පළවෙනි වසරේ ආවි කෑගල්ලේ අම්මයි තාත්තයි වෛද්‍යවරු එදෙන්න කෑගල්ල මහනුවරේ සේවය කරන්නේ එතකොට මේ පොඩි ළමයි දෙන්න පුංචිම කාලේ හොඳම ඉස්කෝලේට යලා බයෝසයන්ස් ඉගෙන බයෝසයන්ස් ජීව විද්‍යාවේ කොහොමද උසස් පෙළ හේතුණක් කරගෙන වෛද්‍ය පීඨයේ එන්නේ කොහොමද කියලාම තමයි තාත්තයි අම්මයි ඉගෙනන්නේ. ඒකට ඒ දේවල් උගන්වනකොට මේ ළමයින්ට අනිත් ඔක්කොම බහැරනවා. පන්සල නැහැ. දහම් පාසල නැහැ. බණ පොත නැහැ. සීලය නැහැ. දානය නැහැ. සමාජය නැහැ. හුදෙකලා බව නැහැ. පරිසරය නැහැ. ඒ මොකක්වත් නැහැ. හැබැයි බයෝසයන්ස් පරිණතයි. එක සැරේම විභාග කියලා විශ්වවිද්‍යාලය. දැන් මේගොල්ලෝ ඇත්තටම එයාලා විෂය ඥානය කියලා මොකක්වත් දන්නේ නැහැ. අඩුම වශයෙන් ඥානි ආශ්‍රය කරනවා දන්නේ නැහැ. මේගොල්ලන්ට හිටිය හොඳම යාළුවෙක්, එකම යාළුවෙක් හිටිය මේ ඔක්කොම සනස ගන්න බලවේග. ගෙදර බලවේග.
හරි මාදරේ මේ බල්ල. බොහොම ආදරෙන් මේ බල්ල ඇදලා කරලා හැදුවා. මේගොල්ලෝ සතියන්ට ගෙදර දුවනවා බල්ලත් එක්ක ඉන්න. බල්ල තමයි උරතේ. සඳුදමුදේ ඉන්නේ හරි දුකේ. බල්ලට චරස් හරි සමීපයි. බල්ලත් බලාගෙන ඉන්නවා සතියන්ට උරද මේ දෙන්න එනකම් ඈත එනවා ඉව පවා උඩ දැනනවා. ඉතින් පිටවන්නේ මොකද උනේ? හදිසියෙම බල්ලපන්. හදිසියෙම බල්ලපන්. මේ දෙන්න දැන් විශ්වවිද්‍යාලේ ඉගෙනගෙන ඉන්නවා. ඉගෙන ගනිමින් ඉන්නකොට තාත්තා කිව්වා පුතේ බල්ලපන්. අර ඔක්කොම පැත්තකට දැම්මම අයියා නැගී බස් එකට නැග්ග ගියා කෑගල. ගෙදර ගිහිල්ලා අඬලා දවසක් තියාගෙන ඉඳලා බල්ලා නම් කැම්පස් ආවා. අයියා ආවේ නැහැ. එයා කාමරේට වෙලා නැගිටිනවා. දොර වහගෙන අරින්නෙත් නැහැ. කන්නේත් නැහැ. බොන්නේත් නැහැ. එළියෙත් නැහැ. කතා කරන්නේත් නැහැ. මේකම මේකම කල්පනා කර ඉඳලා අන්තිමට එක දවසක් උදේ පාන්දර නැගිටලා ඇඳට දාලා බෙඩ් ෂීට් එක දෙකට ඉඳලා වහරට දාලා ගෙලවලාගෙන හිටියේ. ගෙලවලාගෙන තව මාස 6යි ડોක්ටර් කෙනෙක් වෙන්න හිටිය පුතා. බල්ලාමල ශෝකයේ මිය ගියා. වේදනාකාරීව ඉතා විශේෂ ලෙස තමගේ ජීවිතය නැති කරගත්තා. දැන් අන්න විෂය ඥානයෙන් ලැබෙන අනුපාඩු. ඒගොල්ලෝ දැනගෙන ඉන්නේ නැහැ ඇති වෙන දේවල් නැති වෙනවා. උපන් දේවල් නිම තමයි. පේහි විපයෝගෝ දුක්ඛෝ අපි මේක දහම් පාසලේ උගන්වනවා. ප්‍රිය වස්තු සියල්ල අපට කවදා හරි අත්තර දමා යන්න සිද්ධ වෙනවා. ඒක බල්ලෙක් නැති වුණාම තව බල්ලෝ කීයක් ඉන්නවා. ඒ විස්තර හදාගන්න තවත් අපිට දේවල් තියෙනවා. නැති වුණු දේවල් නැවත සම්පාදනය කරගන්න කොහොමද? ඒවා දැනගෙන ඉන්නේ නැහැ. ඒ නිසා ඒ ළමයා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තාට ජීවිත විද්‍යාව ඉගෙන ගත්තේ නැහැ. ඒක ඉගෙන ගන්න තැන තමයි ධර්මශාලා පන්සල. ඉතින් අන්න ඒක නිසා තමයි ඇත්තටම මේ පඨම නාථ කියන සූත්‍රයේ උගන්වන මේ ජීවිත පරිඥානයේවත් බහුසුතය ධර්මශාලාවේ බහුසුතය විෂය ඥානයේ බහුසුතයට වඩා වැදගත් කියලා කියනවා. ඒ නිසා සතුටු වෙන්න මේ හැමදෙනාම මහා විශාල උපාධි ලබාගත් ආචාර්ය උපාධි PhD ඒවට කමක් නැහැ. ජීවිතය අවබෝධ කරගැනීම තමයි අපිට වැඩක් වෙන්නේ සංසාරේ. දැන් අපි සූත්‍රයේ විවිසනවා ගොඩක් දෙනෙක් අහලා තියෙන මේ සූත්‍රය අද දවසට මම විශේෂයෙන් ගොඩාගත්තේ අප මොහොන දී සිටින වර්තමාන විපත් කාලකන්තියේ පදනම් කරගෙන මෙවැනි විහිසුණු විපත්ති වලට මොහොන දෙන්නට අවශ්‍ය ශක්තිය ලබා ගන්න කොහොමද කියලා පබ්බතූපම කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. සංයුක්ත නිකාය. එතකොට මම කාරණා ඒවම් මේ සුත්තංගේ කම් සමයන් භගවා සාවකයන් විහෙතවනේ ඒකමන්තන් විසින්න කෝ රාජානන් පසේනති කෝසල බුදුරජාණන් වහන්සේ දෙව්රම් මෙහෙරේ වැඩ සිටින දිවා කාලයේ දිවා වෙලා උදේකවත් හැන්දෑවකවත් නොවේ දිවා කාලයේ කොසල් රජතුමා කඩාපාත් වෙනවා රාජ ධර්ම සභාව.
මහා සේනාවකුත් එක්ක කොහේද යනකම චතුරංග විශේෂ සේනාව කාණ්ඩ හතරක් හිටියන්නේ. ඇත් සේනාව, අස් සේනාව, රථ සේනාව සහ පාපල. ඒ පැරණි රජවරුන්ට එහෙම චතුරංගික සේනාවක් හිටියා යුද්ධෙට. එතකොට මේ සේනාවත් අරගෙන තමයි රජු පන්සලට ආවේ. හරියාට උද්දම්මන මහමාන්නකාරයෙක් වගේ බුදුහාමුදුරන්ට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ රජුගෙන් ඇහුවා මහරජ මේ දිවා කාලේ හරිම හදිස්සියකින් මහසෙනගක් ඇතුව කොහේනවද? කොහෙද මේ යන්නේ? රජතුමා කිව්වා මට කොහෙ යන්න බැරි. ඔබ වහන්සේ දන්නේ නැද්ද? මම මේ මහා කෝසලේ අධිපතිනේ. මට කොහෙ යන්න බැරිද? කොයි වෙලාවෙ යන්න බැරිද? පේනව නේද මගේ සේනා? මම රකින්න සේනා. පේනව නේද? මම ඉසුරු මතේ මත්විච්චයි. ඒ වචනේම පාවිච්චි කරලා ඉසුරු මතේ ආස් සම්පත හැමදේම මත්තුරගේ. ඒ නිසා මේ ඉසුරු මතේ මත්විච්ච මට අඩුපාඩු නැති මට මේ උතුම්න පෙන්නලා කිව්වලු මේ උතුම්නට කල නොහැකි දෙයක් නැද්ද ස්වාමීනි? මේ උතුම්නට කල නොහැකි දෙයක් නැද්ද ස්වාමීනි? මට ඕක දැනගෙන යන්න පුළුවන්. ඕන වෙලාවක යන්න පුළුවන්. එයි ඔබ වහන්සේ පහළ. එහෙම කිව්වට පස්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ මොකද කළේ? බුදුහාමුදුරුවෝ අහනවා එහෙනම් මහරජා දැන් ඔබට මම මේම කතාවක් කියන්නේ. මහරජතුමා හොඳට විශ්වාසවන්ත පුරුෂයෙක් පෙරදිග දිසාවෙන් ඉඳන් මෙතෙන්ට දුවලා එනවා දැන්. පෙර දිසාවෙන් යන්නේ නැගිටින්න. දුවලා එනවා මෙතෙන්ට දැන්. ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි මේ පැත්තෙන් අහස උසට මහා පර්වතය කරකැවිලා පෙරලිලා එනවා. දේවයන් වහන්සේ ඒ පර්වතයට හසු වූ සියල්ල වෙනසෙනවා. අනේ දේවයන් වහන්සේ ජීවිතේට ආශාවක් තියෙනවා නම් මෙතනින් බලන්න. බුදුහාමුදුරුවෝ කියනවා මහරජා ඔබට විශ්වාසවන්ත පුරුෂයෙක් ඇවිල්ලා මෙහෙම කියන්නේ. එහෙම කියන ඒ පුරුෂයා යනවා. ඊට පස්සේ බටහිර දිසාවෙන් ඒ වගේ පුරුෂයෙක් එනවා. අහස උස යෝධ පර්වතයක් පෙරලි හිටිනවා. හසු වෙන දේ වෙනසෙනවා. අනේ දේවයන් වහන්සේ ජීවිතයට ආදරයක් දෙනවා නම් බලන්න. ඔහු ගියාට පස්සේ දෙදිසාවෙන් තුරෙන් දකුණෙනුත් දෙනවා විශ්වසනීය පුරුෂෝ දෙන්නේ. ඒ දෙන්නත් මේ කතාවම කියනවා මහරජා. එතකොට මහරජා ඔබ මොකද කරන්නේ? ඔබ මොකද කරන්නේ? එතකොට රජු මොකද කිව්වේ? අනේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ ආරංචියක් ආවොත් නම් මගේ සිවුරක සෙනකින් මට කිසිදු බලක් නැත. මේ චතුරංග සේනාවෙන් මට කිසිදු බලක් නැත. ඒ වගේ බේසුනාට දරනොත් මට තියෙන එකම රැකවදනේ ඔබ වහන්සේමයි. ඔබ වහන්සේගේ පිහිටමයි. ඔබ වහන්සේගේ ඇසුරමයි. බුදුරජාණන් වහන්සේගේ ඇසුරමයි. රජතුමායි එතකොට අපි ඉස්සෙල්ලා මට ඕන තැනක යන්න පුළුවන්.
මට වොන්දරගෙන ඉන්න පුළුවන්. මාව රකින්න සේනාවක් ඉන්නවා එළියේ. ඒ නිසා මම ඉසුරුමදී මත් චරගෙන දැන් කියනවා මට ඒ සේනාවේ කිසිදු බලක් නැත. ඔබ වහන්සේගේ පිට ඔබ වහන්සේගේ පිළිසරණ හැර. ඔන්න ඊට පස්සේ රජතුමා කියනවා බුදුරජාණන් වහන්සේ මම ඒ නිසා අද සිට අදිටන් කරගන්නවා ඊට පස්සේ මෙහෙම ආඩම්බර වෙන්නේ නැතුව සිව් චර්යාවෙහි යෙදෙන්නේ. ඔබ වහන්සේ මට උගන්වපු සතර චර්යාවක් තියෙනවා. මොනවද සතර චර්යා? පළවෙනි එක ධර්මචර්යා, දෙවෙනි එක සමචර්යා, තුන්වෙනි එක කුසලචර්යා, හතරවෙනි එක පුණ්‍යචර්යා. මට මේ හතරේ යෙදෙන්න අද ඔබ වහන්සේ හොඳම හොඳ පාඩමක් කියලා දෙන්න. අදින් පස්සේ නම් මේ චර්යාව හතර හරින්නේ නැහැ. ධර්මචර්යා චර්යා කියන්නේ ඇසිරීම. අදින් පස්සේ මම දැහැමිනටි ලෙසම ඔබ වහන්සේ කියලා දීපු දසරාජි ආදී මම හිතට අරගෙන ඒ දැහැමි චර්යා මෙහිම යෙදෙනවා. ඒ විදිහේ නෑ. ඊට පස්සේ අදින් පස්සේ මම විසමචර්යාවෙන් යෙදෙනවා. විසමචර්යා කියන්නේ නපුරු ගති, දුෂ්ට ගති, නපුරු චේතනා, දුෂ්ට චේතනා, පරිගැනීමේ චේතනා, රටවල් අල්ලගෙන තියෙන චේතනා, මේ ඔක්කොම විසමචර්ය. ඒවායේ මිදුනහම අද ඉඳන්ම අනුගමනය කරන්නේ සමචර්ය. ඔබ වහන්සේට කියලා දීපු ඒ යහපත් ගති සිරිත් සියල්ල අද සිට මම මගේ ජීවිතයට එකතු කරගන්නවා. ඊට පස්සේ කුසලචර්ය. කුසලචර්ය කියන්නේ දස කුසලයේ යෙදෙනවා. හැමෝම දන්නවනේ. කයින් කරන වැරදි තුනෙන් මම මිදෙනවා. ප්‍රාණඝාතයෙන් මම සම්පූර්ණයෙන් මිදෙනවා. අදත්තාදාන සොරකමින් මිදෙනවා. වැරදි ලෙස කාම සේවනයෙන් මිදෙනවා. එතකොට මම කයින් වැරදි කරන්නේ වෙන්නේ නෑ ඊට පස්සේ. කුසලචර්ය. වචනය මම වැරදිටමයි පාවිච්චි කරේ. මේ දැන මොහොතකට පෙර. අදින් පස්සේ මම වචනයෙන් වෙන වැරදි ඇසිරීම් හතර මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප. මේවා හරියට විස්කරන දේවල්. බොරු කියන එක දැක්ක දේ දැක්කේ නැහැ. මේ දැක්කද? මේ අහමුදේ නැහැ. ඒ විදිහට බොරු හදාගන්න. ඊට පස්සේ තව කෙනෙකු විදවන්න කියලා ඊළඟට තව කෙනෙකුගේ සිත විදෙන ලෙස පරුස වචන, දුෂ්ට වචන, ඊළඟට තව කෙනෙකුගේ චරිතය විඳින්න විවිධ කතා හදන, හිස් කතා, ප්‍රවාද නිර්මාණය කරනවා. අන්න ඒ වගේ කුසල චර්යා තමන්ගේ සිත කය වචනය මුල් කරගෙන කෙරෙන වැරදි ටිකෙන් මම මිදෙනවා. ඊළඟට පුණ්‍යචර්ය. පුණ්‍යචර්ය කියන්නේ දස පුණ්‍ය ක්‍රියා. පළවෙනි එක දානය, දෙවෙනි එක සීලය, තුන්වෙනි එක භාවනා, හතර පත්තිපත්තානුමෝදනා. පින් දෙනවා, පින් අනුමෝදන් වෙනවා. පත්තිපත්තානුමෝදනා. වේයාවච්ච වතාවත් අපචායන වැඩිහිටියන්ට කරන මුදසිරි. දේශනා යහපත් අවවාදදී, සුති ඇසී හොඳ ඇසී, දිට්ඨිය මෙන් සම්මාදිට්ඨිය. මේවා දස පුණ්‍ය ක්‍රියාව. ඒ නිසා
රජුගේ කියනවා බුදුරජාණන් වහන්සේ අද සිට මේ චතුර්චර්යාව මම යෙදෙනවා වෙන රැකවරණයක් මට ඇත්තේ නැහැ කියන එක මට අර සේනාවේ කිසිදු රැකවරණයක් නැහැ කියන එක මම හොඳට දැන් ඉගෙන ගත්තා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා මහරජ මතක තියාගන්න. අර පර්වත හතරක් පෙරලීගෙන එනවා වගේ ඔබ පසුපස තව පර්වත දෙකක් පෙරලිලා එනවා. ඒ මොකක්ද? ජරාව නැමැති පර්වතය නවත්තන්න නම් බෑම. ජරාව පෙරලීගෙන එනවා. ජරාව කියන්නේ අපි දවසින් දවස වෙනස් වෙලා දිනා යාමටපත් වෙනවා. අපි හැමෝම හැම මොහොතකම හැම තප්පරයකම ක්ෂණයකින් අපට නොපෙනීම කෙස් ටික ඉදෙනවා, දත් ටික හැලෙනවා, හොඳ පණ නැති වෙනවා, ලෙඩ දුක් වලට උදුරු වෙනවා. දවසින් දවස මේ කොයිතරම් ශාරීරික වශයෙන් දුබලව වෙලා ඒ නිසා ඒ දුබලව යනවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මහරජ ඒ පර්වතය පෙරලීගෙන එනවා. මතක තියාගන්න ඒක නම් ඔබට සේනාවේ පත් වෙන ක්‍රමයකින් බලාගන්න නැහැ. ඊළඟ මරණය. ජරාව පස්සෙම එනවා මරණය. ජරා මරණය දෙනවා පෙරලාගෙන පස්සේ. ජරාව පස්සේ මරණය. එතකොට බුදුරජාණන් වහන්සේ කියන ඔන්න මහා පර්වත දෙකකුත් පෙරලීගෙන එනවා මහරජ පරිස්සම් වෙන්න. එතකොට වෛද්‍යතුමා කල්පනා කරනවා ඇත්තටම මේ උද්දාමයෙන් පත් කරගත්ත මම කිව්වේ ඉස්සෙල්ලා මම ඉසුරු මදේ මත්විච්ච රජය කියන්නේ කිසිම දෙයකින් මදයට පත් වෙලා මානෙට පත් වෙලා ජීවත් වෙන්නේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මෙන්න මේවා තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඕන ධනයක් තියෙන කෙනෙක්, ඕන මුදලක් තියෙන කෙනෙක්, ඕන තනතුරක් දරන කෙනෙක් ජරාවට පත් වෙන එක නවත්තන්න බෑ. මරණයට පත් වෙන එක නවත්තන්න බෑ. යෝධ කල් පර්වත දෙකක් වගේ අපේ පස්සෙන් එනවා පෙරලි. එතකොට ඒ නිසා අපට ඒ පර්වත දෙක නවත්ත ගන්න බැරි නිසා අපි හැම වෙලාවෙම ධර්මචර්යාවේ ඊළඟට ධර්මචර්යා සමචර්යා අර විෂම ගති නැත්වලින් තොරව සමචර්යා කුසලචර්යා පුණ්‍යචර්යා කියන මේ කරුණු කාරණාවල නිරත වෙලා ඉන්නවා. එතකොට අපිට ජරාව නැමැති පර්වතය පෙරලාගෙන ආවම බය වෙන්න ඕනේ නැහැ. මරණය නැමැති පර්වතය පෙරලාගෙන ආවම බය වෙන්න ඕනේ නැහැ. දැන් කල්පනා කර බලන්න පසුගිය සතියේ අපේ රටේ මිනිස්සුන්ගෙන් සෑහෙන දෙනෙකුට වෙච්ච දේ ඊයේ සංජාවේ අපි ගම්වතුරෙන් විනාශ වෙච්ච මිනිස්සු බලන්න ආධාර උපකාරات අරගෙන ගියාම අපේ ගෙවල් දොරවල් ඇතුළට ගියාම වහල දක්වා මිනිස්සු යට වෙලා ඇඳුමක් පැළඳුමක් පොතක් පතක් කිසිවක් ඇඳිවට හැර කිසිවක් ඕනේ තිබි නැහැ. ජීවිතේ පුරාම උපයාසපයාගත්ත දේවල් අන්න ජල රක්ෂාවසි බහැර කරගෙන දැන් උනේ කියලා ජීවිතේ විතර. ඉතින් හොඳ පාඩමක් මිනිස්සුන්ට කියලා දෙනවා. තව කොයි වෙලාවෙ අපිට මේ විපත් වලට මොන දෙන්න සිදු වෙයිද දන්නේ නැහැ. කවුරු කාටවත් කියන්න බෑ. ඒ බුදුහාමුදුරුවෝ මේ මහා පර්වත පෙරලගෙන ඉනවා කියලා කිව්වේ. කොහෙන් පෙරලන්නේ කියන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම දැන් මේක කාගවත් කර්මයක්ම නෙවෙයි. ඔය මරණ මිනිස්සු කර්ම නිසා වෙච්ච එකක් නෙවෙයි.
අර නියම ධර්ම තියෙනවනේ. ඒකේ ධර්ම නියම සබාදාමේ න්‍යාමයට අනුව මේ දේවල් වෙන්න තියෙනවා. ඉතින් අපි ඒක තේරුම් ගන්න. උදාහරණයක් නවත්තන්න බැරි ධර්ම පහක් තියෙනවා. ඒක තමයි නියම, පංච නියම. එකක් තමයි ධර්මය. සබාදාම. ඒක නිසා ඒ වගේ දේවල් ලෝකෙ වෙනවා කියන එක තේරුම් අරගෙන වටහාගෙන ජීවත් වීම තමයි උතුම්. එතකොට අපේ මිනිස්සු මේව කල්පනා කරන්නේ නැහැ. අපිට ඕන විදිහට ජීවත් වුණාම කුසල චර්යාවේ යෙදෙන කල්පනා කරනවා. දැන් පොගේ කාලෙම අපි මත් කුඩු ගැන කතා කරා. කුඩු කාර්යවල කුඩු වලින් විනාශ වෙච්ච මිනිස්සු ගැන. ඒවා කරන භාවිත කරන මේ මිනිස්සු දන්නේ නැද්ද? තමන්ගේ ජීවිතේට මේ ඇති වෙන විපත. ඉතින් ඒක නිසා මේ හැම වෙලාවෙම කල්පනාවට අරගෙන මේ කටයුතු අපි ජීවත් වීමේදී ජීවිතය සකසා ගන්න ඕනේ. අන්තර්ජාලයෙන් ලස්සන කවිපන්තියක් හම්බුණා. ඉතින් අද මේ ගොඩක් අය මේ මෙතන ජන සමාජයේ ආකාරවත් එක්තරා මට්ටමක අපේ සමාජය අද තාම පිළිසිදු ලෙස විපතට පත් කරලා තියෙන්නේ ෆෝන් එක. ෆෝන් එක කුසල චර්යාවට ඉඩක් දෙන්නෙම නෑ ෆෝන් එක. ධර්ම චර්යාවට ඕන නම් පුළුවන්. හැබැයි ඒකට යන්නේ නෑ. පුණ්‍ය චර්යාව, කුසල චර්යාව, ධර්ම චර්යාව, සමචර්යාවට ඒකෙන් ඉඩක් දෙන්නේ නැහැ. ඉතින් මේ කල්පලෙන් මම මේ අන්තර්ජාලයේ තිබුණ මම හිතුවා මේක ලස්සනයි කියලා පොඩට කියවන්න. ෆෝන් වසංගතය. ඒකට වසංගතය. ෆෝන් වසංගතය. අහගන්නකෝ අපේ ඔරලෝසුව කියන්නේ. කැල්කියුලේටරේ කියන්නේ. ලියුම් කියන එකක් ගියා. කැමරාවක් ගියා. කැලෙන්ඩරේ ගියා. එලාම් මදින ඔරලෝසුවක් ගියා. රේඩියෝ ගියා. ටේප් රෙකෝඩර් ගියා. CD එකක් ගියා. නින්ද ඒකක් ගියා. පෙනීම අඩු වෙලා ගියා. සවන් දීම අඩු වෙලා ගියා. සැනසීම අඩු වෙලා ගියා. ආතතිය වැඩි වෙලා ගියා. මුදල් පියවි ගියා. ආගමක් දහමක් නැති වී ගියා. සංස්කෘතිය නැත්තටම නැති වී ගියා. පෞල් අරුල් වී ගියා. සමාජයේ විකෘති වී ගියා. තරුණයන් සිහින ලෝකවලට ගියා. නැලවිලි නැතුව ගියා. තව නැති වෙන්න දෙයක් නැතුව ගියා. ෆෝන් එකක් නැති එකක් පිස්සුවක් වෙලා ගියා. ඒ තමයි. ඉතින් ඇත්තටම ඒ කාරණාව අපි බුද්ධිමත්ව වටහා ගන්න ඕනේ. ෆෝන් එක අද සංවේදන ලෝකයේ උපකරණය. අපිට මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් ධර්මචර්යාවට, සමචර්යාවට, කුසල චර්යාවට, සාධුද චර්යාවට. එකම වෙලාව ත්‍රිපිටකයම තියෙනවා. මුළු ත්‍රිපිටකයම තියෙනවා. අපිට සූත්‍රයක් හොයාගන්න ඕන අපි ත්‍රිපිටකයට යන්නේ ෆෝන් එකේ තමයි. හැබැයි ධර්ම පරම්පරාව ත්‍රිපිටකයේ සෑහෙන කවදාවත් ෆෝන් එකට යන්නේ නැහැ. බණ අහන්න ෆෝන් එකට යනවා නම් මේ කලාව කෙනෙක් වෙන දේවල් අහන්න, ජීවිතය වටසා ගන්න හැටි ඉගෙන ගන්න, වෙනසුණු හැටි ඉගෙන ගන්න, වෙනසුණු චරිත ඉගෙන ගන්න, වෙනසෙන හැටි ඉගෙන ගන්න. ඒ වගේ දේවල් වලට විතර ඒව සොයා ගන්න. මේක භාවිත කිරීම නිසා ජීවිතයේ අවසාන රසාවෙන් අවසාන වෙන්නේ. මේ උතුමට කිව්වා බුදුරජාණන් මේ දේශනාව කෙලවරට පොඩි ගීතයක් විකාශනය කරන්න කියලා පුළුවන් වගේ අහලා
බලන්නකො මේ ගීතේ කියන දේ. ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති සැපට වැඩුණු කය පොළොවට දිරා යති අපට නොවේ බමුටත් මරු ළඟා වෙති පිනට තුන්නු දේ පමණක් ඉතුරු වෙති මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම බීමෙන් හොඳ බීම මව්ගේ කිරිවීම දීමෙන් හොඳ දීම දුගියට දන් දීම යෑමෙන් හොඳ යෑම නිර්වාණයට යෑම සිංහ ඇරැම්වල නන්දිමිත්ත කියන කලාකරුවාලියෝ පදවැල හරිම ලස්සන බණ කතාවක් වගේ ගායනා කරනවා. ජීවිතය ගැන හිතන්න ඕන දේවල් රාශියක් මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෙලාවේ මේ නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා කියලා පස්සට කියනවා. නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා. ඒ නිසා අපි හැමෝටම ජරාව සහ මරණය කියන එක පර්වත දෙකක් පෙරලා ජීවිතේ පස්සෙන් යනවා කියන අවබෝධයෙන් හැමෝම ජීවත් වෙන්න ඒ සඳහා මානසික ධර්ම දේශනාව වෙනදාටම සම්මානිතයක් වේවා ආකාසත්තා චුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සරණං අද ඉන්කමන්ට ආයතනයේ දරන්නේ පිළියන්දර තුමෝවිල විසු 2022 11යි 18 දෙනා භාවයටපත් අයිරාණගේ කොළඹගේ මහත්මියගේ දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට WD චන්ද්‍රදාස් වික්‍රමගේ මහතාගේ දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් පිණිසයි අද මේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ බණ්ඩාරගම අලුත්ගම විසු වික්‍රමගේ නිරේ සප්වාමි වික්‍රමගේ දෝන විමලාවති වික්‍රමගේ දෝන ලීලාවති වික්‍රමගේ දෝන නරමසේ වික්‍රමගේ දෝන ජයසිංහ වික්‍රමගේ දෝන විජේපාල වික්‍රමගේ දෝන අපේපාල සහ දෙමෝපියන් වික්‍රමගේ දෝන පාවුලවාමි මැස්ටියගේ දෝන මෙසිනෝන නන්දිලක යන මේ සියලු දෙනාට පිළිසයි අද මේ චන්ද්‍රදාස වික්‍රමගේ මැතිතුමා දායකත්වයේ උසුලන්නේ එතුමාගේ ඒ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සමෘද්ධ වේවා කියලා එතුමාට සහ මේ පවුලේ සියලු දෙනාට
නිදුක් නිරෝගී සුවය චිරජීවනය සලසා ගන්නට මේ උතුම් ධර්ම දාණය හේතු වාසනා වේවා කියලා සාදු මට ඇරෙම කොට වැඩමවාගෙන ආපු ඉන්දික පතිරණ මහත්මයාට මේ මහත්මිය දරුවන් ඇතුළු පවුලේ දෙදෙනාට දෙමෝපියන්ට එමෙන්ම විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට මේ කටයුතු සංවිධානය කර සියලු දෙනාට සෙත් වේවා ආශිර්වාද වේවා නිදුක් නිරෝගී සුවය වේවා චිරජීවනය වේවා අෂ්ටාංග සීලයේ යෙදෙමින් ධර්ම ශ්‍රවණය කළ දෙනාටම නිදුක් නිරෝගී සුවය වේවා චිරජීවනය වේවා කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා අභිවාදන සීලිස්ස චම්බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු